අයිබෝවන් කොහොමද ආදරණීය දරුවනේ lesson 6 6 වෙනි දවසටත් ඔන්න ඔයාලට චූටි ව්‍යාකරණ කොටස් සහිත වචනයක් කියලා දෙන්න තමයි හදන්නේ. පේපර් එකේ නිතර භාවිත වෙන මේ කවුද කියලා හඳුනා ගන්න. දෝ කියන එක. මගේ ආදරණීය දරුවන්ට මම මේක උගන්වලා තියෙනවා. දන්නේ නැති අය බලා ගන්න. දෝ කියන්නේ කියන එක අල්තා යන්න. උදාහරණයක් විදිහට මමත් චෝදෝ. චෝ කියන්නේ මම, දෝ දැම්මාම මමත්. එයාම ඩබල් වෙනවා යම් අවස්ථාවක. බලන්න පුතේ. තෝ කියන්නේ නැවත. තසී කියන තේරුම නැවත. තෝවස්සෝයෝ නැවත ආවා. ආයෙමත් ආවා නැවත ආවා තෝවස්සෝයෝ. එයාට අපි තව කෑල්ලක් ඇඩ් කරලා දෙන්නම්. බලන්න එතන තේරුම වෙනස් තේරුමක් එන්නේ. එහෙනම් තෝනන් තවද හෝ කුක්තෝනන් චා කුක්තෝනන් චා චාරල් කියලා මෙතන තියෙන ඉස්සරහට මේකේ වාක්‍යයක් තියෙන නිසා ඔයාලට පොඩි කෑල්ලක් එතන හඳුන්වලා දුන්නේ. සුප් හෝ තේ සුප් හෝ තේ වෙන්න. හරි ඔන්න ඔය ආකාරයට මම නැවතත් ඔයාලට වචන තුන පෙන්නන්නම්. බලන්න පුතේ ඩබල් වෙවි ගිහින් තියෙන විදිය. තෝ තනි අකුර ඩබල් වුණා දෝ නැවත දෝනන් තවද හෝ තෝ දෝ දෝනන් තවද හෝ. ඔන්න ඔය වචන තුන මතක තියාගන්න. මේ වචන ඔයාලගේ පේපර් එකේ බහුලව භාවිත වෙනවා. එක්සෑම් එක ළඟ එනවා. පාඩම් කරන්නත් ඕනේ නේද? එහෙනම් මේ වචන ටික තුන අදට මතකයේ තියාගන්න පේපර් එකේ නිතරම භාවිත වෙනවා. එහෙනම් සුබ දවසක්. ඔයාලා ආදරයෙන් අරඹන මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියටත් මේ වගේ පුංචි පාඩම් මාලාවලින් අපි හැම දවසකම ඔයාලව හොයාගෙන එනවා. මතකයි නේද මගේ YouTube channel එක? එරන්දිනා නයක්කාර මතක ඇතුව subscribe කරලා තියාගන්න. bye